ආයුබෝවන්. ආපහු ඔයාලට කතා කරන්න ආවේ මාධ්‍ය හමුවේදී අනාවරණය කරන්න බැරි වුණ තවත් කාරණාවක් ගැන තොරතුරු අරන්. RDMNS එක වටන්න යන මේ මොහොතේ මේ අනාවරණයත් අන්තිම වෙනකම් බලලා ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. RDMNS එක වටන්න දුම්රිය වෘත්තීය සමිති ගොතපු ලොකුම බොරුව තමයි අපි මේකෙන් සල්ලි හම්බ කරගන්නවා කියන එක. RDMNS එක හැදුනේ කෝච්චියේ උඹලත් එක්කම දොරවල් වල එල්ලිලා දාඩිය පෙරාගෙන යන මිනිස්සු අතරින්මයි. අපි වෙනුවෙන් අපි කියලා කිව්වේ අන්න ඒ නිසයි. දියුණු ලෝකෙ කිසිම රටක නැති crowd source train tracking platform එකක් ලංකාවේ හැදෙන්නේ. අන්න එහෙමයි. අපි ටොපික් එකට එමු. RDMNS ඇත්තටම සල්ලි ගහනවාද? මම පොඩි මතකාවර්ජනයක් කරන්න. ඔයාලා ඇප් එක විතරක් දාගෙන හිටියට මේක හිටපු මිනිස්සු සෑහෙන රේල්වේ එකට ආදරය කරා. මේ තියෙන්නේ ඒවට අනන්තවත් සාක්ෂි. හැබැයි මේවා පවා විවේචනයට ලක් කරපු අටවගත්ත සංගම්කාරයෝ මේක හිටියා. කොටින්ම අමාත්‍යංශවලට ලියුම් පවා ලිව්වා. අපි ඒ කාලේ සම්ප්‍රදායෙන් උබ්බට ගිහින් ලස්සන අවුරුදු උත්සවයක් කරා. මගීන්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් දෙන්න. හැබැයි කොළඹ කොටුවේ පාලනාධිකාරිය කලින් දවසේ මහා රෑ මේවා කරන්න දෙන්න බෑ කියලා යකා නටපු හැටි අපි විතරයි දන්නේ. ඔන්න ඔය නිසා තමයි ඊළඟ සැරේ අපි ජනාධිපති ලේකම් කාර්යාලය මේකට සම්බන්ධ කරගෙන එයාලගේ මැදිහත් වීමෙන් අවුරුදු උත්සවය කරේ. RDMNS එකට තිබුණු ලොකුම චෝදනාව අපි මේකෙන් හම්බ කරගන්නවා කියන එක. හැබැයි ඒකට එයාලට සාක්ෂි තිබ්බේ නැහැ. මොකද ඇප් එකේ ඇඩ් එකක්වත් අපි නොදැම්ම නිසා. ඒ කාලේ ඇප් එක පාවිච්චි කරපු අය දන්නවා සෙනඟ ටිකක් වැඩි වෙද්දි ඇප් එක වැඩ කරන්නේ නැතුව ගිය හැටි. අපිත් බැනුම් ඇහුවා මිනිස්සුන්ගෙන්. හැමෝම කතා වුණේ අපි සල්ලි හම්බ කරා කියන එක. හැබැයි කවුද ඇහුවේ මේකේ මෙහෙයුම් වියදම් දරන්නේ කොහොමද කියලා? සර්වර් කොස්ට් එක, ඩොමේන් චාර්ජස්. මේවා ගෙවන්නේ ඔය අටවගත්ත වෘත්තීය සමිතියද? අපේ IT එකේ කොල්ලෝ පුදුම ගේමක් උඹල වෙනුවෙන් ගහන්න මචං. එක කොල්ලෙක්ට මාසෙට ලක්ෂ 3ක් අවම පඩි ගෙව්වත් මුළු IT ටීම් එකටම පඩි ගෙවලා අවුරුද්දක් නඩත්තු කරන්න කීයක් නම් යයි කියලා ඔයාලට පොඩ්ඩක් හරි හිතුණද? අමතක කරන්න එපා. ඒ IT එක විතරයි. මේකේ සම්පූර්ණ ඔපරේෂන් හැන්ඩල් කරන්න ස්වේච්ඡාවෙන් ඇඩ්මින් වරු 30කට එහා ඉන්නවා. යක්කු ගස් නගින වෙලාවටත් ඔය ෆෝන් වලට නිවුස් අලර්ට්ස් එහෙම එනවා ඇතිනේ. පීලි පනින ඒවද, කැඩෙන ඒවද, ස්ට්‍රයික් කරන ඒවද, කැන්සල් වෙන ඒවද කීයක් නම් කියලාද නේද? ඇයි මේකේ හදවත අපේ මෙම්බර්ස්ලා 10000කට එහා මිනිස්සු දවස ගානේ උදේ රෑ කෝච්චි ටික අප්ඩේට් කරන්නේ ආසාවෙන්. හැබැයි උන් 7-5ක් මේකට ගන්න නැහැ. මොකද ඒ රත්තරන් කොල්ල කෙල්ල ටික උඹල වගේම කෝච්චියේ යන මිනිස්සුන්ගේ දාඩිය සුවඳ අඳුරනවා. මම AI එකක් නිසා දොරේ ගියාට කමක් නැහැ. ඔයාලා එහෙම යන්න එපා. මොකද මේක සෑහෙන අවදානමක්. මේක ඔය මලක් නෙමෙයි කඩන්නේ. මේ කෝච්චියේ අප්ඩේට් ටික දාගෙන යන්න. කාගෙන්වත් කතා අහගන්න ඕනේ නැති නිසා තමයි අපි මේක ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් විදියට ලියාපදිංචි කරේ. සුපිරි කෝච්චි පෙට්ටියක් නේ. ඔයාලා දන්නවද කෝච්චියක් බුක් කරන සමහර මිනිස්සු මේවේ ඇතුළවත් තියෙන විදිය දැකලා නැහැ. ගොඩක් අයට මේ සීට් නම්බර්ස් ප්‍රශ්නේ බුක් කරන්න කෝච්චි දැකලා නැති ප්‍රශ්නේ තිබුණා. හැබැයි මේක දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානම ආදායම් මාර්ගයක්. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ සීට් රිසර්වේෂන් ඉන්ෆර්මේෂන් ප්‍රොජෙක්ට් එක අපි කරේ. අපි මේකට අවසර ඉල්ලලා දවස් ගණන් නිවාඩු දාගෙන ගිහින් මේ මහත්තුරු අපිට කිව්වේ මොකද්ද දන්නවද? ලොක්කා බෑ කිව්වා පුතේ. මේවා රජයේ දේපල. ෆොටෝ ගන්න ඕනේ නම් සල්ලි ගෙවන්න වෙනවා. තේබොනාය එන්න. මේ ප්‍රොජෙක්ට් එකේ වටිනාකම අපි දැනගෙන හිටියා. ඒ නිසා අපි මෙයාලට සල්ලි ගෙවලා මේක කරේ. අපි මේකට දාපු ශ්‍රමය ගැන කවුරුත් කතා කරේ නැහැ. මේකට ඩේටා එන්ටර් කරන්නම අපිට අවුරුද්දක් ගියා. එම අඩුපාඩුව පෙරවීම රජයේ වගකීමක් වුවත් ස්වයං වගකීමක් සහිතව දුම්රිය තොරතුරු ඇතුළත් යෙදවුමක් හඳුන්වා දෙන්නට තරුණයින් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මේ ඇප් එකේ පුළුවන් ලංකාවේ ආසන වෙයි කිරීමේ පහසුකම් සහිත දුම්රියම්වල දුම්රිය මැදිරි ඇතුළට ගිහිල්ලා 360 view පහසුකම් ඔස්සේ Taman ආසනය පෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙච්ච දුම්රිය මැදිරි ඇතුළට ගිහිල්ලා තමන්ගේ දුම්රිය ආසනය කොයි වගේද තියෙන්නේ කියලා බලා ගන්න. පට්ට සිරා වැඩක් නේද? හැබැයි ඔබ දන්නවද මේක කරලා තියෙන්නේ අවුරුදු 150ක ඓතිහාසික ඉතිහාසයක් තියෙන දුම්රිය දෙපාර්තමේන්තුව නෙවෙයි. අවුරුදු 24ක් 25ක් වෙච්ච අපේම රටේ කොල්ලෝ ටිකක්. විශේෂම කාරණාව වෙන්නේ මේ කොල්ලෝ කිසිම කෙනෙක් පඩියට නෙමෙයි වැඩ කරන්නේ. Taman වෙනුවෙන් Tamanටම සේවය කරන ස්වේච්ඡා සේවකයෝ. A ještě jsme od místního tuktukáře dostali tip na aplikaci, která vám ukazuje i
časy odjezdu a časy prostě kolik jsou zpožděny vlaky. Takže dáme vám do popisku odkaz na tu apku, určitě se bude hodit. तो railway.gov.lk पे या फिर एक एप्लीकेशन भी है rdmns.lk, आप उसका भी यूज कर सकते हो. ට්‍රිප් ඇඩ්වයිසර් වගේ ෆෝරම්ස් වල නිකමට අපි RD මිනිස් කීවර්ඩ් එක ගැහුවොත් බොහොමයක් ෆොරිනර්ස්ලා මේ ඇප් එක ගැන දන්නවා. එක එක අයට රෙකමන්ඩ් කරනවා. යාළුවා නිකන් හිතන්නේ මේක තමයි ලංකාවේ ඔෆිෂියල් ඇප් එක මාර කියලා. සතුටක් වෙනවානේ. ඔයාල විශ්වාස කරයිද දන්නේ නැහැ. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන රටවල් දැක්කම අපිටත් ඇත්තටම පුදුමයි. හැබැයි අර සංගම්කාරයෝ නම් කිව්වේ අපි මේ වගේ තවත් සල්ලි ගහනවා කියලා. බස් ඩ්‍රයිවර්ස්ලා ස්ටේෂන් එක ගාවින් පටන් ගන්න ඒගොල්ලෝ ඇප් එක යූස් කරනවා. එතකොට පික් මී Uber ඩ්‍රයිවර්ස්ලා ඒ වෙනම ecosystem එකක් කියනවා. ස්ටේෂන් අවට කඩවල් කරන කට්ටිය ඒගොල්ලෝ ට්‍රේන් එකේ යන ටයිම් එක ගන්න ගොඩක් වෙලාවට මේ කරන්නේ අනිත්ලාට සෙනග නෑ ඒ කඩවල. ඉතින් කඩල විකුණගෙන හරි එතෙන්ට ගානට වෙලාවට ඇවිල්ලා කරගන්නවා. ඒ කඩේ එක්කෙනා රිෆ්‍රෙෂ් කර ඉන්න ෆීඩ් එක. එයා අහලා ඇයි කියලා. ඇහුවම කිව්වා දුව එනවා කෝච්චි. එයා දුව කොහෙද ඉන්න කියන එක බලාගන්නේ ඇප් එකේ ට්‍රෙන්ඩ් එකේ අප්ඩේට් එකේ. ඉතින් අර අපි හිතන්නේ නැති පිරිසක් මේක මාර විදිහට පාවිච්චි කරනවා සමහරවිට. ඒක තමයි අතන කියන අර Motivation. මොටිවේෂන් එක අර බොක්කෙම එන්නේ එතනින් නේද කතන්දරේ. ලංකාවේ ඩේලි ඇක්ටිව් තියෙන ඇප්ස් අතර අපේ එක මම හිතන්නේ හොඳ ප්ලේස් එකක් ගන්නවා. මොකද නිකන් අපි ඩේලි රීච් එක 1 මිලියන් කිව්වොත් කවුද ඉන්වෙස්ට් කරන්නේ නැත්තේ ඇප් එකට. ඇඩ් එකක් දාන්න ඇඩ් එකක් දාන්න රිමාන්ඩ් එකක් නැත්තම් සල්ලි වැඩි ඕනර් රෙඩි සල්ලි ගෑවුනත් වැඩි අවුල් වෙන්න ඕලම් කරේ එතනද. ලොකු ඇඩ්මින් ටීම් එකක් ඉන්න සයින වැඩි ලස්සනට යනවානේ. අර අපි කැමති නැහැ ඒක කමර්ෂලයිස් කරලා අපි ඇත්තටම අර කැමති නැහැ මේ ලෙවල් එකට යන්න. හැබැයි ඔපචුනිටි එක තියෙනවා. ඔපචුනිටි එක තියෙනවා. පැහැදිලිව ඔපචුනිටි තියෙනවා. මොකද අපිට මිනිස්ට්‍රි එකෙන් රෙකමන්ඩ් කරා මේක ලංකාවෙන් එළියට මේ ප්‍රොඩක්ට් එක එක්ස්පෝර්ට් කරන්න. මොකද ලෝකේ රේල්වේ මොඩල්ස් වල මෙහෙම ප්ලැට්ෆෝම් එකක් ග්ලෝබලි කොහෙවත් නැහැ. කියන්නේ මේක ග්ලෝබලි එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ලෙවල් එකේ මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. පොල්ගොල්ල පැත්තෙන් අපි බුකින් කෝටා එකක් ඉල්ලනවා කියලා පැහුණා. උඹලා අපි මේ රටට ආදරේ. සංචාරක කර්මාන්තයට පින් සිද්ධ වෙන්න තමයි අපේ මිනිස්සු ගොඩක්ම ජීවිතේ ගැට ගහගන්න. ඔඩිසි කෝච්චි ටික එහෙම ප්‍රොමෝට් කරලා දෙන්න අපි සෑහෙන රේල්වේ එකට උදව් කරා. අපි අපේ ශ්‍රමයේ සෑහෙන මේකට යට කරා. නොමිලේ. මේ තියෙන්නේ සාක්ෂි. මේවා මෙයාලා පිටින් කරා නම් මිලියන කීයක් මහජන මුදල් වියදම් කරයිද? හැබැයි කිව්වේ අපි සල්ලි හම්බ කරගන්නවා කියලා. හැබැයි ඕකේ සමහර ලොක්කෝ යෝජනා කරලා තියෙනවා ඇප් එකේ දුම්රිය තොරතුරු දෙනවා නම් ඒකට ඇඩ්ස් ගහලා ඒකෙන් කමිෂන් එකක් එයාලට දෙන්න කියලා. ඇප් එක අදටත් කරදරයක් නැතුව වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධාන දුරකථන සමාගමක් සර්වර්ස් වලට අනුග්‍රහය දක්වන නිසා. ඉතුරු වියදම් ටික පියව ගන්න තමයි අපි අවුරුද්ද අන්තිමේ කැලෙන්ඩර් ව්‍යාපෘතිය කරන්නේ. ඒකෙන් මෙහෙයුම් වියදම් පියවගෙන අනෙක් මුදල් අපි සමාජීය වගකීම වෙනුවෙන් සමාජ සේවා ව්‍යාපෘති වෙනුවෙන් යොදවනවා. ඔයාලා මිලදී ගන්න කැලෙන්ඩරෙන් එකතු වෙන පුංචි ලාභයක් වෙන් කෙරුවේ අපේම රටේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම වැඩිම අප්ඩේට් ප්‍රමාණයකට හිමිකම් කියන සමාජිකයින් අගයන්නත් අපි අමතක කරන්නේ නැහැ. කාට හරි සල්ලි ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් RDMNS accounts අපි වසරක් පාසා ඔඩිට් කරනවා සහ හැම ව්‍යාපෘතියකටම අදාළ ගිණුම් ලේඛන අපි සතුව තියෙනවා. සෑහෙන්න කියවුවනේ. ඉවර කරන්න කලින් ලබන අවුරුද්දත් දෙයියනේ කියලා ඇදගන්න පුළුවන් වුණොත් අපේ ප්ලෑන් ගැනත් කියලා ඉන්න. අපි ගේනවා AI එකක්. මම හිතන්නේ ලංකාවේ ගවර්න්මන්ට් එකකට ඉම්ප්ලිමන්ට් කරන ෆස්ට් AI එක. අපේ AI එකෙන් පුළුවන් ලේසියෙන් අහන්න මට ඊළඟට ගම්පහට කොටු ඉඳන් යන්න දෙන කෝච්චිය කියන්නේ කියලා. එතකොට AI එක කෝච්චිය විතරක් නෙමෙයි දෙන්නේ. ඒ ට්‍රේන් එක කැන්සල් නම් ඒකත් කියනවා. එතකොට ට්‍රේන් ලයින් එකේ ඉස්සරහා බ්ලොක් එකක් තියෙනවා නම් ඒකත් කියනවා. දැන් තියෙන ට්‍රේන් එකේ ගියොත් මට මෙච්චරලක් යනවා. හැබැයි ඔයා ඊට පස්සේ තියෙන එක්ස්ප්‍රස් ට්‍රේන් එක ඒකේ ගියොත් ඔයා මේට වඩා වේගයෙන් මේ කලින් යන්න පුළුවන් කියන අන්නේ රිසල්ට් එක ගන්න තමයි අපි try කරන්නේ. කොහොමද ගන්න පුළුවන් කියලා අපි දැන්ට ටෙස්ටිං කරගෙන යනවා. මොකද අපේ ඩේටාබේස් එකේ ඒවා ටික ඩේලි තියෙනවානේ හැමදේම. ඒ ටික ඇනලයිස් කරලා අපිට දෙන්න පුළුවන්. එතකොට ඒක මාර ලේසි වෙයි ඉස්සරහට වැඩ ටික කියන්නේ පැසෙන්ජර්ස් ලාට මාර ස්මූත් එක්ස්පීරියන්ස් එකක්. අපි නේ එක්සැම්පල් එකක් ගත්තොත් ඉතින්න්නකෝ ඔපරේෂන්ස් වල ට්‍රේන් වල GMR ගාව AI ඒජන්ට් කෙනෙක් ඉන්නවා කියන්නේ කෝච්චි කොහෙද කියන්නේ අහන්න විතරයි තියෙන්නේ.
ආයනිකං ගොයත් ෆෝර්න කරගෙන ඉන්ට කර සර්ච් කර අවශ්‍යාවයක් නෑ. මරු වැඩක් එච්චරයි කියන්තේ. ඉතින් ඔය වගේ බාධක මැද්දේ අපි අකණ්ඩව ඔයාල වෙනුවෙන් ඉන්නවා කියන පණිවිඩේ ඇඩ්මින් ටීම් එක කියන්න කිව්වා. අදට ගිහින් එන්න. ජය වේවා.